ආයුබෝවන් my dear travelers. ඉතින් මම කිව්වා වගේ ඔයාලට අරක රිව්ව් එකක් අරන් එනවා කිව්වා. මම ඒකට තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් රිව්ව් එකක් කිව්වට ඉතින් එහෙම ලොකු රිව්ව් එකක් නෙමෙයි. ඔයාලට රිව්ව් ඕන නම් ඕන තරම් රිව්ස් තියෙනවා ට්‍රක් වල YouTube එකේ. ඉතින් මම දකින්න දේවල් ටික කියාගෙන යන්න. මම subscribe කරලා නැත්නම් subscribe කරලා set වෙලා ඉන්න. මේ තමයි මික්ස්. මෙයා තමයි මේ ට්‍රක් එක එලවන්නේ. මෙයා පිලිපීන් කෙනෙක්. ඒ වගේම හරිම හොඳ කෙනෙක්. අපි මුලින්ම පිටින් පේන්ට් එක බලාගෙන ඇතුළට යමු. මේක ඇවිල්ලා TGX 18500 එකක්. මේක ගල්ෆ් රටවල් වලදී ගොඩක් අය කියන්නේ මාන් කියලා. අපේ රටේ ඉතින් අපි ගොඩක් අය කියන්නේ මෑන් කියලා. හැබැයි මේක යුරෝප් පැත්තට යද්දී MAN කියලාත් කියනවා. කමන්නේ අපි කොහොම හරි අපිට පහසු විදිහකට අපි එක කියාගමු. මම මේකට කියනවා මෑන් කියලා. මං හිතන විදිහට මේක 2019 එකක්. අපි ඩ්‍රයිවර්ගෙන් අහලා හරියටම දැනගමු. අපිට බලා ගන්න පුළුවන් පට්ටම ලුක් එකක් තියෙනවා ඉස්සරහ මේකේ කලර් එකත් එක්ක. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් MAN කියන අකුරු තුනත් එක්කම උඩ තියෙනවා මේකේ ලෝගෝ එක. ඒ වගේම අපිට පිටිපස්සෙන් බලා ගන්න පුළුවන් ලැඩ එකක් වගේම ෆයර් බොටල් දෙකක් එනවා දෙපැත්තට. මම දැක්ක අඩුපාඩුවක් තමයි මේකේ. හැබැයි මේ සේෆ්ටි ගාඩ් ඇවිල්ලා නැහැ දෙපැත්තටම. මෙතන තමයි අපේ කිචන් බොක්ස් එක හදාගෙන තියෙන්නේ. මේක ටේල් එකට එන්න අපි හදාගෙන තියෙන. ඒ වගේම මෙයා බෙන්ච් එකක් ගහන් තියෙනවා අතන. මම කියවන ඉස්සෙල්ලත් මෙතන ටැංකියේ එන්නේ සේෆ්ටි ගාඩ් නැහැ මොකුත්. පිලිපීන් ඩ්‍රයිවර්ස්ලාත් අපි වගේම තමයි තමන්ගේ වාහනයක් වගේ වාහනේ හොඳටම තියන් ඉන්නවා. අපි දැන් ඇතුළට ගිහින් බලමු මේක ඇතුලේ තත්ත්වය මොකක්ද කියලා. හරියද? මේක ඔටෝ වාහනයක්. මේක මැනුවලුත් අපිට ගියර් දාගන්න පුළුවන්. ඒ වගේ මේක එක්සෝස් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. තව ඔප්ෂන්ස් ඔයත් තියෙන ගොඩක් වැඩ තියෙනවා. මම ලොකු රිව්ව් එකක් අරන් එන්නේ මුලින් කිව්වා වගේ. එතන තමයි AC එක තියෙන්නේ. AC එක ඔන් කරලා you know what's the option? This one? This is for sensor distance. This one sensor on the line, on the road. And this one anti-slippery. Okay. මේක තමයි මේ වාහන දෙකක් ලං යද්දී ඔටෝ බ්‍රේක් වදිනවා. එතකොට මේකෙන් එන්නේ අපි ලයින් එක පැන්නොත් AG bell or signal crossing line on the road line. Yellow and white broken. This is for sensor. If you touch the line, it will alarm. ඒ කියන්නේ ඒ ලයින් එක පැන්නොත් එලාම්යක් වදිනවා. මේ ඒ වගේ ඔප්ෂන් එකක් තමයි එතන තියෙන්නේ. මේක තමයි මේ දැන් ලිස්සනවට වගේ එහෙම සීන් එකක් තමයි එකකින් එන්නේ. හරියටම අප්ඩේට් එකක් මටත් නැහැ කියන්නේ. ස්ටීම් වීල් එක ඇඩ්ජස්ට් කරන්න එතනින්. ඒ වගේම අපිට ලොකු ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. මේක මේ අපි වාහනයටම එන එකක්. අපිට මේක මොබයිල් එක කනෙක්ට් කරගන්න පුළුවන් මේකට. එතකොට ලොකේෂන් එක මේකට ෂෙයා කරගන්න පුළුවන්. ඒක නා ලොකු දෙයක්. නැත්තම් අපේ ෆෝන් එක ඉවරයි ලොකේෂන් එක දාගෙන යද්දී. What is the
made here? What is made here? 2019 model. Just 19 වාහනයක් මේක. මාරම පිළිවෙලයි මේක හරියද? අමනින් පිලිපීන් අයගේ වාහන මාර ලස්සනයි. කියන්නේ මාර පිළිවෙලට තියන් ඉන්න යාලා. පුරවනවා ස්ලෙට් කරන්නේ ස්ට්‍රීම් වීල් එකකින් දන්න අය දන්නවා මෙතන තියෙනවා ප්ලස් ලකුණ ඒකෙන් ස්ලෙට් කරන්න පුළුවන් ට්‍රැක් එකක් එහෙම එල්ලගෙන එහෙම තියෙන්නේ. මෙතන තියෙනවා අපිට එලාම් එක එහෙම තියාගන්න පුළුවන් මේකෙන්. තව එනවා ග්ලාස් ඕපන් කරන්න. මෙතන එනවා තව මෙතෙන් චාර්ජර් දෙකක් ගහගන්න පුළුවන්. ලෑම්ප් දෙකක් එනවා. මෙතන එකක් එනවා. අතන එකක් එනවා. මාර නීට් මගේ ලොරියට වඩා නම් මේක මාරම නීට් තියෙනවා. කම්ෆර්ටබල් හයිබ්‍රිඩ් එකකට වඩා සැප තියෙනවා මේක ඇතුලේ. යා තමයි මික්සි. කොල්ලෙක්ට ආසාවෙන් කරන්න පුළුවන් ජොබ් එකක් තමයි මේක. සැපට වාඩි වෙලා සැප පුටුවක හරි ආසාවෙන් කරන්න පුළුවන් ජොබ් එකක් මේක. මම මේ vlog එක මෙතනින් ඉවර කරනවා. තවත් vlog එකකින් අපි ඉස්සරහට හමු වෙමු. ඒ වගේම තමයි තරුණ අය ගොඩක් සෞදි අරාබියාව වලට එනවා අඩුයි. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මේ ජොබ් එකට මේ රටට එන්න බය වෙන්න දෙයක් නැහැ. හරි ආසාවෙන් ජොබ් එක කරගෙන ගේමක් ගහ ගන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ FB page එක තියෙනවා Truck Engine Shima. ඒකත් follow කරලා ඒකේ set වෙලා ඉන්න. එහෙනම් අලුත් වැඩකින් හම්බෙමු. Thank you for your help.